තෙරුවන් සරණයි. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද දවසේ ගෙන එන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය දේවදත්ත තෙරුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මල්ල රට මල්ල රජුන්ගේ අනුපිය නම් නිගමය සමීපයෙහි වූ අඹ වනයට වැඩ එහි වසන සමයක භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන ශාක්‍ය කුමරුන් සදෙනාද උපාලි නම් කපුවාද එහි අවුත් පැවිදි වූහ. ඔවුන්ගෙන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පුන්නමන්තානිපුත්ත තෙරුන්ගෙන් බණ අසා සෝවාන් වූ සේක. භගු, කිම්බිල යන දෙනම පසු කාලයෙහි විදසුන් වඩා රහත් වූහ. දේවදත්ත තෙරුණෝ ධ්‍යාන වඩා ලෞකික එද්ධිය ලැබූහ. පසු කලෙක කොසඹෑ නුවර වසන සමයෙහි ශ්‍රාවක සංඝයා සහිත වූ තථාගතයන් වහන්සේට මහත් ලාභ සත්කාර ඇති විය. මහජනයා වස්ත්‍ර බෙහෙත් ආදිය ගෙන විහාරයට ගොස් ශාස්තෘන් වහන්සේ කොහිද? සාරිපුත්‍රයන් වහන්සේ කොහිද? මහා මොග්ගල්ලානයන් වහන්සේ කොහිද? යන ආදීන් භාග්‍යවතුන් වහන්සේත් 80 මහා සව්වන් වහන්සේත් වසන තැන් සොය සොයා යයි. දේවදත්ත තෙරුන් අසා බලන කිසිවෙක් නැති දේවදත්ත තෙරණුවෝ සිතන්නෝ මමත් මොවුන් සමගම පැවිදි වූයෙක්මි. මොවුන් රාජවංශයෙන් නික්ම පැවිදි වූවෝය. මමත් එසේමය. ලාභ සත්කාර ගෙන එන මිනිසුන් මොවුන්ම සොයති. මගේ නම කියන කෙනෙක් නැත. කවුරුන් හා එක්ව කවුරුන් පහදවාගෙන මම ලාභ සත්කාර නිපදවා ගන්නෙමි දැයි සිතීය. මේ බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේ දුටු මුල් වතාවේදීම සෝවාන් වූවෙකි. ඒ බැවින් මොහු හා එකතු විය නොහැකි කොසොල් රජු හා එක්වීම හැකි නොවේ. මේ බිම්බිසාර රජු පුත් අජාසත්ත කුමාරයා නම් කිසිවෙකුගේ ගුණ දොස් නොදනී. මොහු හා එක් වන්නෙමි යැයි දේවදත්ත තෙරණුවෝ ඉටා ගත්හ. ඉක්බිති කොසඹෑ නුවරින් රජගහපුර ගොස් සමෘද්ධි එර්දි ප්‍රාතිහාර්යයකින් අජාසත් කුමරුන් තමන් කෙරෙහි පහදවා ගත්හ. දේවදත්ත කෙරෙහි පැහැදුණු අජාසත් කුමරු තෙමේ මහත් ධන වියදමින් ගයා ශීර්ෂයෙහි ආරාමයක් කරවා දුන්නේය. එහි ලාභ සත්කාර උපදවාගෙන වසන හෙතෙම දිනක් ජේතවනාරාමයට අවුත් භාග්‍යවතුන් වහන්සේ රජු සහිත පිරිසට බණ වදාරන වෙලෙහි එහි පැමිණ වැඳ භික්ෂු සංඝයා පාලනය කිරීම තමාට පවරන ලෙස අයද සිටියේය. භාග්‍යවතුන් වහන්සේ අකැප ජීවිකාවෙන් දිවි පවත්වන ඔහුට එහි නින්දිත බව දක්වා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සේක. එයින් නොසතුටු වූ දේවදත්ත තෙර භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පළමු වන නොසතුට ඇති කරගත්තේය. උතුම් තෙරුවන් සරණයි සියලුම දෙනාට මෙම ධර්ම දානමය දහම් පණිවිඩය අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සුබ දවසක් ප්‍රාර්ථනා